ඉතින් අයිබෝන් කියලා ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ කැන්ඩි කැට් හෝම් YouTube නාලිකාවට. ඉතින් අද මේ ඔයාලා මේ YouTube කරන අයටයි විශේෂයෙන්ම මේ වීඩියෝ එඩිට් කරන අයටයි ඊටාම වැදගත් වෙන ටොපික් එකක් කියලා දෙන්න හිතුණා. විශේෂයෙන්ම මේක මේ ගොඩක් අය දන්නවා. ඒ වුණාට මේ ඔයාලා දන්නවා මේ CapCut කියන එකේ YouTube editor video editor කියන එකේ ගොඩක් දුරට මේ අන්තර්ජාලය භාවිතා කරනකොට මේ සමහර වෙලාවට මේ pro version එක විශේෂයෙන්ම අපට මේ purchase කරලා තමයි සල්ලි දීලා තමයි pro version එක ලබා ගන්නට සිද්ධ වෙන්නේ. නමුත් දැන් මම අද මේ කියලා දෙන යන ක්‍රමයෙන් ඔයාලට පුළුවන් වෙනවා යම් කිසි විදියකට ඊටාම පහසුවෙන් මේ pro version එක සියලුම features එක ඔයාලට මේක ඔයාලගේ වීඩියෝ එඩිටිං වලට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි යම් CapCut වීඩියෝ එඩිටර් එකට ඉතින් ඔයාලට පේනවා මේකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහේ එකක් ඉන්නේ. ඔයාලට පේනවා මේකේ Pro කියන එක ලබා ගැනීම සඳහා ඔයාලට මුදල් ගෙවලා තමයි Pro version එක ගන්න පුළුවන් මේ කියාව තියෙන්නේ. ඉතින් අපි මුලින්ම පුංචි වීඩියෝ එකක් මේ Pro version එක හදලා තියෙන ඇතුළත් කරලා කොහොමද මේක කරගන්නේ කියලා බලන්න. අපි මුලින්ම මම මේකට පුංචි වීඩියෝ කොටසක් right අපි ඉස්සලාම මේ අවශ්‍ය කරන වීඩියෝ එක අපි මේ සිලෙක්ට් කරලා අපි තියෙන තැනකින් අපිට අවශ්‍ය කරන වීඩියෝ එක අපිට මේ ෆයිල් එක අපිට ඕනේ මේ වීඩියෝ කොටස මේකට ඉස්සලාම ඔයාලට තියෙන්නේ මේ CapCut එකට ඇඩ් කරගන්න imported කියන එකෙන්. ඊට පස්සේ අපි මේක menu bar එකට මෙන්න මේ විදියට ඇඩ් කරගෙන අපි බලනවා මේකේ තත්ත්වය මොකද්ද කියලා. ඉතින් මට ඕන වෙලා තියෙනවා මේක අලුත්ම විදිහට ටිකක් හදාගන්න. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මේකේ මෙන්න මේ අවසාන කොටස විතරක් අපි ටිකක් අපිට පහසු වෙන විදිහේ ලස්සන වීඩියෝ එඩිටිං ලෝගෝ එකක් හැටියට භාවිතා කරන්නට හදාගන්න Pro version එක භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි අද අපි බලන්නේ. ඉතින් මේ කොටසේ මට මේ ටික ඕනේ නැති හින්දා මම මෙතනින් මේක කට් කරලා අපි මේක මෙන්න මේ කොටසට ටිකක් ලස්සන විදිහට ඔයාලට හැමදාම බැරි Pro version එකේ එන දේවල් ටිකක් ඇඩ් කරලා මේක ලස්සනට අපි හදාගන්නේ කොහොමද කියන එක තමයි කරගන්න බලන්නේ. හොඳයි. මුලින්ම මේකේ අපිට අවශ්‍ය කරන සයිස් එක සටහන් වෙලා තියෙන කියලා බලනවා. 16:9 තමයි සාමාන්‍ය වීඩියෝ එඩිට් වලට තියෙන්නේ. right. දැන් ඔයාලට පේනවා මේකේ අපි මේ ඔඩියෝ වලට ගියත් ඔයාලට මේකට ලස්සන ඔඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන් Pro version එක භාවිතා කරලා. අපි බලමු කෝකද මේකට සාමාන්‍යයෙන් ගැලපෙන Pro version එකේ එකක් කොහොමද ඇඩ් කරගන්නේ කියන එක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මොකද ගොඩක් ඒවා
මේ මාක් එක තියෙනවා නම් මේ ඩයමන්ඩ් මාක් එක තියෙනවා නම් ඔයාලට භාවිතා කරන්න බෑ. නමුත් මම මේ ක්‍රමයෙන් ඔයාලට ඉතා පහසුවෙන් මේ ප්‍රෝ වර්ෂන් එක ඕනෑම ෆීචර්ස් එකක් ඉතා ඉක්මනින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ අපි ඔයාලට ගැලපෙන ප්‍රෝ වර්ෂන් එකට අයිති හඬක් මේකෙන් හොයා ගන්නවා ලස්සන පසුබිම් හඬක්. හොඳයි මං හිතනවා මං ඒක මෙන්න මේක සිලෙක්ට් කරලා අපි හොයලා බලමු. right. ඉතින් ඔයාලට තියෙන්නේ මේකෙන් මේ ප්‍රෝ වර්ෂන් එකේ ඕනෑම එකක් ඔයාලට ගන්න පුළුවන්. මම බලමු මට ටිකක් කැමැති කියලා හිතන කෝකද කියලා අපිට මේ ඔඩියෝ එක හදන්න එහෙම නැත්නම් මේකේ පසුබිම් වාදනය සඳහා කෝකද උචිත එක කියලා අපි බලමු. ඔයාලට පේනවා මේ එකක් ඩවුන්ලෝඩ් වෙනවා. මේ ඔක්කොම ඩයමන්ඩ් කියන්නේ ප්‍රෝ වර්ෂන් එක තමයි අපිට මේ දැන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ හොඳ ලස්සන මියුසික් ඕනෑම එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මට හිතෙනවා මෙන්න මේක හොඳයි කියලා. right. ඒක හොඳයි. අපි දැන් ඒක ඇඩ් කරගෙන මේකේ මුල ටික ටිකක් අර හරි නැති හින්දා මම මෙන්න මේ ටික ඔඩියෝ එකකින් පොඩ්ඩක් ඒක අයින් කරලා සුළු ප්‍රමාණයකටනේ මේක වෙන හින්දා අපි මේක චුට්ටක් තව zoom කරගන්නවා මෙන්න මේ විදිහට. හොඳයි අපි බලමු. right. හොඳයි. අපි මේ කොටස දැන් මෙතනින් අවශ්‍ය නැති හින්දා අපි මේ කොටස අයින් කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් ඇත්තටම දැන් මේ ප්‍රෝ වර්ෂන් එකේ කොටසක් තමයි දැන් ඔයාලට මේ ඇප්ලයි වෙලා තියෙන්නේ. අපි බලමු. right. හොඳයි. දැන් අපි යනවා ඔයාලා කැමති මේ ප්‍රෝ වර්ෂන් එකේ තියෙන ඕනෑම එකක් ඔයාලට මේකේ ඇඩ් කරගන්න පුළුවන් දැන්. හොඳයි මට හිතෙනවා මේක මැදට යම් කිසි කොටසකට මේක ඇඩ් කරගන්න ඕනි කියලා අපි මේක ඉස්සලාම කෑල්ලක් මේ කොටස කෑල්ල දෙකට වෙන් කරලා ඒ තැනකට මෙන්න මේක දැම්මොත් කොහොමද කියලා අපි බලමු. right. මේ ඔක්කොම ප්‍රෝ වර්ෂන් එකේ එන එක. right. හොඳයි. මේක එනකොට අර මේ කොටස මෙය පේන්නේ නැතුව යන හින්දා මට හිතෙනවා මේක මුලට වගේ එන්න කියලා. මම හිතනවා මේක මුලින් ආරම්භයට දාලා අපි මේක හරි. ඊළඟට අපි බලනවා මේ කොටසේ අපිට මේක ටිකක් වැඩිපුර පේනවා නම් අපි මේක සාමාන්‍යයෙන් අපේ ස්ක්‍රීන් එකට පේන විදිහට ටිකක් අඩු කරගන්න. right. ඊට පස්සේ මේකටත් අපි ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන ඉඳා මම යනවා ඉෆෙක්ට් එකේ අපිට ඊටාම ලස්සනම ප්‍රෝ වර්ෂන් එකේ තියෙන ඉෆෙක්ට් එකක් ඇප්ලයි කරලා බලනවා කොහොමද මේක වැඩේ කරගන්නේ කියලා. ඉතින් මට හිතෙනවා මෙතන හොඳයි කියලා. right. මෙතන ප්‍රෝ වර්ෂන් එකේ මට හිතෙනවා ටිකක් වෙනසක් කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ එකක් ඇප්ලයි වුණොත් මොකද කියලා බලමු. right. කැමරා එකක් වගේ තියෙන එකක් આવොත් මෙන්න මේ වගේ කැමරා එක මෙහෙම හැරිලා එන විදියට ඔන්න ඔය විදියට આવොත් හොඳයි කියලා හිතනවා නම් අපි එතනින් මේක
මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට කට් කරලා බලමු වැඩේ හරියයිද කියලා. right. ඊළඟට මේකටත් අපි ඉෆෙක්ට් එකක් මේක නිකන් කැරකිලා වගේ එනවා වගේ හිතුනොත් හොඳයිද කියලා බලන්න අපි එකක් තෝරාගමු. right. ඔයාලට පේනවා මේ කැරකෙනවා වගේ එකක් තියෙනවා. ඉතින් මට කැමතියි මේ මම අර මේ කීප අංක ටික කරකවලා වගේ තිබ්බොත් හොඳයිද කියලා බලන්න. අපි මේක මෙතනට ඇඩ් කරලා බලමු. මේක මේ විදියට බලමු. right. දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලට තියෙන්නේ මේක දැන් අපි transition කියන එකිනුත් ඇඩ් කරගත්තා. effect කියන එකිනුත් මේ pro version එක diamond එක තියෙන purchase කරලා ගන්න තියෙන ඔයා කැමති ඕනෑම දෙයක් අරගෙන ඔයාලට මේ වගේ වීඩියෝ එක එඩිට් කරගන්න. දැන් බලන්න මම මෙන්න මේක ගත්ත එක මේ pro version එකේ තියෙන features එකක් තමයි ඔයාලට පේන්නේ. මම මේක ලස්සනට මේ විදිහට මම ටික අලුත් විදිහකට අවශ්‍ය කරලා තිබුණා. මම ඒක මේ විදිහට හදාගත්තා. හොඳයි. දැන් අපි මේක ඔයාලට පේනවා දැන් මේක අපි මෙතනට ගිහිල්ලා export කරන්න හැදුවොත් ඔයාලට තේරෙයි export කරන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඔන්න මේගොල්ලෝ කියනවා join to the pro කියලා. get discount කියලා තියෙනවා. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මේකට මෙතනට ගිහිල්ලා right. දැන් අපිට pro version එක සල්ලි දීලා ගන්න බැහැනේ. right. මේකේ විකල්පයක් තියෙනවා. ඔයාලා එන්න back to edit කියන එකට ඇවිත් ඔයාලට තියෙන්නේ ඔයා ඕනම දෙයක් මේකේ කරලා වීඩියෝ එක අවසන් කරගන්න ඕනේ මුලින්ම. කොහොමද මතක තියාගන්න. වීඩියෝ එක අවසන් කරලා අපි නැවතත් එක පාරක් බලනවා මේක නිවැරදිව සාර්ථකව අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලාද කියලා full screen දාලා. right. හොඳයි. දැන් මොකද කරන්නේ? එහෙම නැත්නම් මේක select කරලා මේ සියලුම දේවල් මෙන්න මේ විදියට ඔක්කොම එකට highlight කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ මම මේක කරා. select all කියන එක තමයි මේ කරේ. දැන් මේ ඔක්කොම clips ටික මේ විදියට ඔයාලට මේක ඔක්කොම on ඔහම සියලුම දේම select කරලා මේකේ ඔයාලා බලන්න මෙතනට ගෙනල්ලා right click කරපුවාම මෙන්න මේ විදිහේ pop up right එකට එනවා. ඔයාලට පෙන්නන්නම් මම දැන් ආයෙ කරලා මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට කරා. ඔන්න ඔය විදිහට මේක select all කරගන්න ඕනේ mouse එක භාවිතා කරලා මෙන්න මෙතනට තියලා. දැන් ඔයාලට පේන්නේ නැති. ඊට පස්සේ අපි ඒක කිට්ටුවෙම මෙහෙම අල්ලනකොට ඔයාලට පේනවා සමහර වෙලාවට එන්නේ නැහැ right click කරාට. හැබැයි එක වෙලාවකට එනවා ඔයාලට මෙන්න මේවා වගේ click කරපුවාම right එකට එනවා. මෙන්න මේකේ මේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ keyboard එකෙන් alt එකයි G එකයි press කරන්න ඕනේ. මොකද්ද? alt එකයි G එකයි press කරන්න ඕනේ. create compound clip කියන එක select කරන්න ඕනේ. ඕන්න මම click කරා. ඔයාලට පේනවනේ. එකකින් අපි කරේ මේක
මේ මොහොතේ අපි දැනට මේක ෆික්ස් කරා කියන එක මේ CapCut එකේම තමයි මේක සේව් වෙන්නේ. දැන් ඔන්න ක්ලිප් එක Pro version එක තියෙන සියලුම features එක දැන් මේක ක්ලික් වෙලා තියෙන්නේ. දැන් ඔයාට මේක මෙය වෙනවා. ඊට පස්සේ අපිට තව දෙයක් කරන්න ඕනේ. right. දැන් ආයෙත් අපි මේක මෙන්න මෙතනට ක්ලික් කරලා දෙවෙනි අවස්ථාවේ මේක අපිට කරන්න තියෙන්නේ සබ් ප්‍රොජෙක්ට් කරන එක. මෙන්න මේ ටූල් බාර් එකේ මෙන්න මේ තුන්වෙනියට තියෙන process compound clip කියන එක ඔයාලට ක්ලික් කරලා චුට්ටක් වෙලා ඔයාලා ඉන්න වෙනවා. මේක හાર્ඩ් එකේ එක්තරා තැනක සේව් වෙනවා. ඔන්න ඔයාලට පේනවා ඇප්ලයි එක. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණාව මේක ටික වෙලාවකින් ඒ කියන්නේ පැයක් විතර යනකොට ඕගොල්ලෝ ක්ලිප් මේ CapCut එකේ ඔයාලා සේව් කරන තැන හැම වෙලාවෙම මේගොල්ලෝ චේන්ජ් කරනවා කියන්නේ මේගොල්ලෝ ඕගොල්ලෝගේ හાર્ඩ් එකේ තියෙන තැනින් මේක අප්ඩේට් කරනවා. සාමාන්‍යයෙන් එක දවසක ඇතුළත මේක ඒ සේව් කිරිල්ල ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක ඊළඟ ප්‍රොජෙක්ට් එකට ඔයා යනකොට මේක ඒ තියෙන තැනින් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවෙම ඒක ගත්තා නම් හරියනවා මේ ප්‍රශ්නේ. හොඳයි. දැන් ඔන්න ප්‍රොසෙස් වෙනවා. දැන් ඔයාලට වෙනවා processing කියලා වැටෙනවා. 47 48 දැන් ඔයාලට පේනවා මේක දැන් ඔයගොල්ලෝගේ හાર્ඩ් එකේ ටෙම්පරරි ෆයිල් එකක් හැටියට එයා සේව් කරගන්නවා. ඒක සේව් කරගන්න තැන මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මේ ක්‍රමයටත් කරන්න පුළුවන්. ඉතින් මේක නීති විරෝධී නෙවෙයි. සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදානුකූලව CapCut එකේ සිදුවෙන දෙයක්. ඉතින් මේක ක්‍රමානුකූලව අපි අපේ වීඩියෝ එක අපිට ගන්නයි අවශ්‍යතාවය තියෙන්නේ අපේ වැඩ කටයුතු සඳහා. right. ඊළඟ පියවර දැන් ඔයගොල්ලන්ට අපි කරන්න තියෙන්නේ මේ ෆයිල් එක තියෙන තැනින් දැන් අපි කෙලින්ම CapCut එකෙන් exit වෙන්නයි තියෙන්නේ. right. හොඳයි. එහෙනම් ඔන්න දැන් මම CapCut එකෙන් exit වෙනවා. මේක හරියට save වෙනකන් ඉඳලම තමයි මේක save යන්න ඕනේ. දැන් අර මම කිව්වා වගේ මේක export කරන්න බෑ. හැම වෙලාවෙම මේක Pro version එකට purchase කරන්න කියනවා. ඉතින් අපි ගියා back edit එකට. right. මම ඔන්න exit කරා. right. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ CapCut එක desktop එකේ තියෙන එකට mouse cursor එක click කරලා ඒකේ තියෙනවා open file location කියලා right click කරපුවාම click කරා right click කරා open file location කියන තැනට ගියා. right. මේකේ ඔයාලට මෙන්න මෙතන මේ up arrow එකක් තියෙනවා. ඔයාලට පේනවා හැම Windows එකකම ෆයිල් එක ගාව ඒකේ එකක් ඉහළට යන්න තමයි තියෙන්නේ. up arrow එක එකපාරක් ඔන්නම ක්ලික් කරනවා. right. දැන් ඔයාලට පේනවා මේක ෆයිල්ස් හතරක්. ඉතින් අපි මේක වඩා හොඳට පැහැදිලිව පේන්න අපි මේක view medium icon දාගමු. right. මේකේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා user data කියලා. හරිද? ඒකේ බලන්න ඔයාලට මේකේ මේ ෆයිල්ස් වල තියෙනවා project කියලා එකක්. ඊට පස්සේ ඒකේ මේකේ හරියට මේ ෆයිල් එකේ මැද තියෙනවා com.leave editor draft කියලා. මේක සජීවීව ඒ මොහොතේ තමයි ඒගොල්ලෝ පටිගත බෑකප් එකක් තියාගන්නේ hard disk එකේ. ඔයාලට මේක select කරන්න තියෙන්නේ. එතකොට ඔයාලගේ ෆයිල්ස් ටික මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදියට. right. අපි මේක ක්ලික් කරලා ඔයාට මේකේ තියෙනවා මෙන්න මේ resource කියලා ෆයිල් එකක්.
ඒක ක්ලික් කරපුවාම ඒකේ ඇතුලේ තියෙනවා combination කියලා ෆයිල් එකක්. මෙන්න මේක ක්ලික් කරපු ගමන් මෙන්න ඔයාලා අද දිනේ කරපු ඒ edits ටික මෙතන ඔක්කොම ටික ඇවිත් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණාව මේක ඔයගොල්ලෝ අත්දැකීමෙන් දැනගත යුතු කාරණාව මේකේ බොහෝ දුරට ඉන්ටර්නෙට් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. මේක අන්තර්ජාලය හරහා ඒගොල්ලෝ හાર્ඩ් ඩිස්ක් එකේ ඔටෝමැටික්ලි ඒ මොහොතේ බෑකප් එකක් හැටියට තියාගන්න ෆයිල් එකක් ඉඳා. ඉතින් ඔයාලට මේක මෙතනින් කොපියක් අරගෙන ඔයා පහසු තැනක ඔයගොල්ලෝ කොපි කරගන්න කියලා මම ඔයගොල්ලන්ට අවවාද කරනවා. මොකද මේ ෆයිල් සමහර වෙලාවට දැන් ඔයා ප්‍රොජෙක්ට් එකක් දිගට කරගෙනකොට හાર્ඩ් ඩිස්ක් එකේ මේ CapCut වල ඔටෝමැටික්ලි සීමා සහිතව තමයි ඒගොල්ලා ඒ software එක හදලා තියෙන්නේ. ෆයිල්ස් ඔක්කොම ගොඩ ගහ ගන්න නෙවෙයි. හරියට අර CCTV එක DVR එක තියෙනවා වගේ ඒගොල්ලෝ ඒ ෆයිල්ස් අනවශ්‍ය ඒවා අයින් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ කරපු දවසම ඒක අයින් කරගත්තා නම් ගොඩක් වෙලාවට හොඳයි. මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ ගොඩක් වැඩ CapCut එකේ කරනකොට සමහර විට ඒ ෆයිල් එක අර බෑකප් එක නැති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් බලන්න මම මේ කරපු එක මේ සේව් වෙලා තියෙනවා. අපි ක්ලික් කරලා බලමු. right. එහෙනම් වැඩි බලන්න උත්සාහ කළා. මට කමෙන්ට් කරන්න ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක වෙන්නත් එපා නේ ඔයගොල්ලන්ට. right. මේක දැන් පුළුවන් අපිට ඕන විදිහකට පාවිච්චි කරන්න ගන්න. right. එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමි බලාපොරොත්තු වෙන්නේ. මම ඔබෙන් සමගන්නවා. ඉතින් මාව subscribe කරන්න. ඒ වගේම නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමි බලාපොරොත්තු වෙන්නේ. ඔබෙන් සමගන්නවා. අපි මේ වීඩියෝ එකත් ඔයාලට වාදනය කරමින්ම ඔයගොල්ලන්ගෙන් සමගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.